ඔන්න අද අපි තවත් ලස්සන වීඩියෝවක් අරගෙන ඔයාලා ළඟට ආවා. අපි ජීවත් වෙන රට කොච්චර ලස්සනද බලන්න. ස්වභාව දහම කොච්චර ලස්සනට අපේ රටේ පිහිටලා තියෙනවාද? අද මේ මොහොතේ අපි ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් ඉන්නේ. වැසි සහිත කාලයට මේ පාර ගොඩාක් භයානක පාරක්. ඒ මොකද කියනවා නම් මේ මාර්ගයට උඩින් තියෙන කඳු, ගල් පර්වත, ගස් කොළන් වැස්සත් එක්ක ප්‍රධාන මාර්ගයට නිතරම වගේ වැටෙනවා. ඒක නිසා වැසි දවස්වලට නම් මේ මාර්ගය භාවිතා කරන්න ඕන ගොඩක් අවධානයෙන්. අපි බලන්න යන්නේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිටම ඉතා ලස්සනට නරඹන්න පුළුවන් රාවණා දිය ඇල්ල බලන්න. ඔන්න දැන් අපි ආවා රාවණා දිය ඇල්ල ළඟට. පාර පුරාම සෙනග ගොඩක් පිරීලා. මේ ලස්සනම ලස්සන ස්වාභාවික සම්පත බලන්න. මේ දිය ඇල්ලත් පෞරාණික වටිනාකමක් ඇති දිය ඇල්ලක් වෙනවා. මේ දිය ඇල්ලට රාවණා පුරාවෘත්ත සම්බන්ධ කතා රැසක් තියෙනවා. ජනප්‍රවාදයට අනුව රාවණා රජු සීතා කුමරිය සඟවා සිටි ගුහාවද මේ ආශ්‍රිත ප්‍රදේශයේමයි තියෙන්නේ. ඔයාලට මතක ඇති අපි මීට පෙර වීඩියෝවකින් එය බලන්න ගියා.
A23 ඇල්ලවැල්ලවාය මාර්ගයේ 21 වන කිලෝමීටර් කණුව අසල මේ දිය ඇල්ල පිහිටා තියෙනවා. ඇල්ල දුම්රිය ස්ථානයේ ඉඳලා එනවා නම් කිලෝමීටර් 6ක් විතර මෙතනට තියෙනවා. ඉරින්දිඔය රාවණා ඇල්ලේ මූලාශ්‍රය ලෙස හඳුන්වන්න පුළුවන්. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 3445ක උසින් තමා රාවණා ඇල්ල පිහිටා තියෙන්නේ. මේ දිය ඇල්ලේ උස අඩි 82ක් එහෙමත් නැත්නම් මීටර් 25ක් ලෙස සඳහන් වෙනවා. මේ දිය ඇල්ල රාවණා ඇල්ල වනජීව රක්ෂිතයේ කොටසක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවනේ රාවණා ඇල්ල බලන්න කොච්චරනම් සංචාරකයන් එනවද කියලා. ඇත්තටම රාවණා ඇල්ල නැරඹීමට ඇති ගමන් මාර්ගයේ පහසුව නිසාම ගොඩක් ජනතා ආකර්ෂණයට රාවණා ඇල්ල පත් වෙලා තියෙනවා. රාවණා දිය ඇල්ල බලන්න ඇවිත් ගල් උඩ නැගලා දුවන්න යන්න එපා. ගල් ලිස්සන සුළු නිසා ඔයාලට අනතුරු වෙන්න පුළුවන්. හැමදාම වගේ ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ මේ සුන්දර පරිසරය ආරක්ෂා කරන්න, සහාය දෙන්න. කිසිදු අපද්‍රව්‍යයක් මේ භූමියේ දමා නොයන්න. එහෙනම් අද අපි අපේ කෙටි වීඩියෝවෙන් සමුගන්නවා. ඔයාලට ගොඩාක් ස්තුතියි. අපේ වීඩියෝ මුල ඉඳලම අවසාන වෙනකම් බලනවාට. ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාන්න. තාමත් ඔයාලා අපේ People Voice channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් අදට අපි නවතිනවා. ඔයාලා හැමෝටම බුදු සරණයි.